එහෙනම් අද ඔයාලගේ ක්ලාස් එක පටන් ගන්නවා beginners group class එකක්. right. එතකොට ඔයාලව මම ක්ලාස් එකට පිළිගන්නවා bienvenue කියලා. bienvenue කියන අපි ෆ්‍රෙන්ච් වලින් welcome. right සාදරයෙන් පිළිගනිමු කියන එක. එතකොට මේ ක්ලාස් එක සම්පූර්ණ beginners class එකක් විදිහට යන්නේ. ඒ කියන්නේ alphabet එකේ ඉඳන් පටන් අරන් ටිකෙන් ටික ඔයාලට අර ෆ්‍රෙන්ච් වල beginner level එකේ grammar lessons ටික, එතකොට vocabulary lessons ටික අන්න ඒවා තමයි මම ඔයාලට cover කරන්නේ. එතකොට ක්ලාස් එකට ජොයින් වෙද්දී මගෙන් සමහරක් කට්ටිය අහුවා මේක ඩෙල්ෆ් එක්සෑම්ස් ටාගට් කරනවද O levels A levels යනවද අන්න ඒ දේවල්. එතකොට මේ ක්ලාස් එක සම්පූර්ණයෙන් අර ලැන්ග්වේජ් එකේ බිගිනර් ලෙවල් එක බේසික් දේවල් කියලා දෙන කෝස් එකක් විතරයි. එහෙම නැතුව මුකුත් එක්සෑම් එකක් මෙතන ටාගට් කරන්නේ නැහැ. හැබැයි මෙතන ඔයාලට ඩෙල්ෆ් A1 වගේ ලියනවා නම් ඒකට අදාළ grammar vocabulary යම් තාක් දුරකට මේකෙන් cover වෙනවා. මේක කරලා A1 කරපු ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් වගේත් ඉන්නවා. එතකොට O levels ගත්තොත් ඔයාලට මම හිතන්නේ O level ස්ටුඩන්ට්ස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා. කොහොම හරි ඔයාලගේ සිලබස් එකේ 85ක් වගේ මෙතන මේ කෝස් එකෙන් cover වෙනවා. A level ස්ටුඩන්ට්ස්ලා ගත්තොත් ඔයාලගේ grade 12 මුල් ටික වගේ මෙතන cover වෙනවා. right. ඒ cover වෙන lessons විතරයි. ඒ හැරෙන්න අර exams කිසිම දෙයක් මෙතන target වෙන්නේ නැහැ. ඒතර lessons ගත්තොත් ඔයාලට අර මම කිව්වා වගේම alphabet එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ චුට්ටක් pronunciations කොහොමද යන්නේ? ඊළඟට French nouns, නාමපද, ක්‍රියාපද, ඊළඟට greetings ඔන්න ඔය වගේ basic දේවල් වලින් පටන් අරන් ඊට පස්සේ තමයි මම sentences හදන තැනට යන්නේ. ඒ කියන්නේ French වලින් අපි කොහොමද sentence එකක් හදන්නේ? ඒ හදද්දී මම පටන් ගන්නේ present tense වලින් වර්තමාන කාලේ. ඒක සති 4-5ක් විතර කරන් ගියාට පස්සේ තමයි මම past tense වලට මාරු වෙන්නේ. ඒතර present tense චුට්ටක් මම වැඩිපුර කාලයක් කරගෙන යනවා ඔයාලගේ පළවෙනි tense එක නිසා. ඊට පස්සේ තමයි past tense යන්නේ. ඊට පස්සේ future ඔය වගේ tenses කිහිපයක් කරගෙන යනවා. ඒවත් එක්ක vocabulary lessons අපිට යන්න පුළුවන් ඔය clothes, food අන්න ඒ වගේ vocabulary lessons උත් කරනවා. එතකොට vocabulary lessons ගත්තොත් එතන මම මෙන්න මේක තමයි ඔයාලගේ vocabulary lesson එක කියලා වෙනම උගන්වන්නේ නැහැ. මොන හරි grammar lesson එකක් එක්ක තමයි. ඒ කියන්නේ ඒ දෙක අතර connection එකක් හදලා තමයි උගන්වන්නේ. එතකොට එක දවසක් ගත්තොත් ඔයාලට ඒ දවසේ grammar විතරක් නෙවෙයි grammar plus vocabulary කියන සම්පූර්ණ කොටසක්ම එක දවසක ඔයාලට හම්බ වෙනවා. ඊළඟට දැන් අපි ලැන්ග්වේජ් එකක් ගත්තොත් එතන අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ දේවල් මේන්ලි 4ක් තියෙනවා. එකක් අපි ලැන්ග්වේජ් එක කතා කරන්න ඕනේ. අපේ ස්පීකින් ඕනේ. ඊළඟට අපිට ලැන්ග්වේජ් එකෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ රයිටින් ඕනේ. ඊළඟට අපිට දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ රීඩින් සයිඩ් එක. ඊට අමතරව කවුරු හරි දෙයක් ෆ්‍රෙන්ච් වලින් කිව්වොත් ඒකට අහුම්කන් දීලා ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. listening. right. එතකොට speaking, writing, reading, listening. ඔන්න ඔහොම අපිට 4ක් තියෙනවා ඉම්ප්‍රූව් කරගන්න. එතකොට ඒ 4 මෙතන මේ කෝස් එකේදී අර බිගිනර් කෙනෙක් විදිහට ඔයාලගේ ඉම්ප්‍රූව් වෙනවා. right. එතකොට readings වලට යද්දී මම ඔයාලට stories වගේ කරනවා. ඒ කියන්නේ book checking stories අරගෙන ඒ වලින් questions වලට answers ලියලා අර reading and writing එකට යනවා. ඊට අමතරව listening activities French අයගේ audios එක්ක ඔයාලත් එක්ක activities කරනවා. speaking ඔයාලගේ අර French කතා කරනවා. එතකොට ඔයාලට කලින් තිබ්බ බැච් වල මම සාමාන්‍ය ස්පීකින් දැම්මේ චුට්ටක් අන්තිමට වෙන්න. හැබැයි ඔයාලගේ මම චුට්ටක් ඒක වෙනස් කරා. එතකොට ඔයාලට දැන් ක්ලාස් එක අපි පටන් ගත්තාම සති 2-3කට සැරයක් වගේ ඔයාලට ස්පීකින් ඇක්ටිවිටි එකක් අනිවාර්යෙන් එනවා. සමහරට ලෙසන් එක අනුව සතියෙන් සතියෙන්නත් පුළුවන්. සති 2න් 2 3න් 3 හැමෙන්නත් පුළුවන්. ඒක ලෙසන් එක මත ඩිපෙන්ඩ් වෙනවා. රයිට්. ඔය විදිහට තමයි කෝස් එක යන්නේ. එතකොට yes ක්ලාස් එක එතකොට 5ට තියෙනවා හවස සැටර්ඩේ 5ට තියෙනවා Zoom වලින් මේ විදිහටමයි කරන්නේ ක්ලාස් එකට මම ඔයාලට links දෙකක් දෙනවා right දැන් අද මම ඔයාලට එකක් කියුවා මේ link එක තව විනාඩි 40කින් කට් වෙනවා ඊට පස්සේ මම ඔයාලට තව link එකක් එවන්නම් ඒකෙන් join වෙන්න ඕන ඊළඟ දවසේ ඉඳන් මම ඔයාලට links දෙකම එකවර එවනවා right එතකොට මේ link එක කට් වුණාම අරකින් join වෙන්න ඕනේ yes ක්ලාස් එක 5ට තියෙනවා මොන හරි තව ඊට අමතරව දැනගන්න දේවල් තියෙනවද No, right? Okay. මිස් අපිට මේ ක්ලාස් එකෙන් පස්සේ මේ ක්ලාස් එකේ රෙකෝඩින් එකක් දානවද? Yes, ඒ කියන්නේ මම හැම වීක් එකේම ඔයාලට රෙකෝඩින් එක දෙනවා.
එතකොට පුළුවන් තරම් ක්ලාස් එකට ජොයින් වෙන්න බලන්න. ජොයින් වෙන්න බැරි වුණත් රෙකෝඩින් එක හම්බ වෙනවා. ජොයින් වුණත් රෙකෝඩින් එක හම්බ වෙනවා. right? එතකොට ඔව් මොකද මිස් මම අපි ඉන්න තැනට මේ අපි ඉන්න තැනට මිස් සිග්නල් ඉර එකක් තියෙනවා සමහරවිට කැඩි කැඩි ඇහෙන්නේ. නමුත් අපිට රෙකෝඩින් එක දැම්මොත් අපිට රෙකෝඩින් එකේ පැහැදිලිව පස්සේ හරි බලා ගන්න පුළුවන් නේ. ඔව් රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. දැන් අද එකත් මම දානවා. එතකොට රයිට් අනිත් එක තමයි දැන් මම කියවනේ ක්ලාස් එක 5ට පටන් ගත්තාම 6යි කාලේ වගේ වෙනකන් තමයි ක්ලාස් එක යන්නේ. ඒ කියන්නේ ඒ සම්පූර්ණ ක්ලාස් ඩියුරේෂන් එක වෙලාවේදී මම උගන්වනවා විතරයි. right ඔයාලට නෝට්ස් මොකුත් ලියන්න දෙන්නේ නැහැ. එතකොට එක වීක් එකක ඒ කියන්නේ සැටර්ඩේ ක්ලාස් එකේදී ඔයාලට ලොකු පාර්ට් එකක් කවර් වෙනවා. එතකොට වීක්ලි ස්ටඩි කරන එක මාස්ට් ඔයාලා අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕනේ නැත්නම් ගොඩ ගහනවා වැඩ. right එතකොට රෙකෝඩින් එක ඇහුවාම ඒක ආපහු අහලා නෝට්ස් කම්ප්ලීට් කරන ඒවා කම්ප්ලීට් කරන් ඒ දේවල් කරගන්න ඕනේ. එතකොට ක්ලාස් එක අතරේදී ඔයාලට චුට්ටක් සයිඩ් නෝට්ස් වගේ ඕනනම් දාගන්න ඔය කටු වැඩ කොල හරි මොන හරි ටිකක් තියාගන්න. මොකද මම අර ස්ලයිඩ් එකේ තනින් තන ලියනවනේ එක එක උගන්නද්දි අන්න ඒ වගේ දේවල් ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න. right okay වෙන මොන හරි ඩවුට්ස් තියෙනවද? නැති ක්ලාස් එකේ අද ලෙසන් එක පටන් ගමු. අපි පටන් ගමු ඇල්ෆබෙට් එකේ. right ෆ්‍රෙන්ච් ඇල්ෆබෙට් එක ලේසි. ලේසි වෙන්න හේතුව තමයි ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකමයි මෙතන තියෙන්නේ. ඔයාලට දැන් කොරියන් චයිනීස් වගේ ගත්තොත් ඔයාලට අකුරු පාඩම් කරන්න වෙනවා. ලියලා ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හැබැයි මෙතන ඉෂුව එක නැහැ. හැබැයි ඔයාලා ප්‍රොනවුන්සියේෂන් බලන්න ඕනේ. දැන් ෆ්‍රෙන්ච් ඇල්ෆබෙට් එක ඉංග්‍රීසි එකත් එක්ක වෙනස් වෙන එකම රීසන් එක තමයි මෙතන ප්‍රොනවුන්සියේෂන් වෙනස් වෙනවා. right එතකොට අපි ඇල්ෆබෙට් එක ගත්තොත් අපි ඉංග්‍රීසි වලින් මේකට A කිව්වට අපි ෆ්‍රෙන්ච් වලින් ඒකට කියන්නේ A. right ලියන්නේ මේ විදිහටමයි. ඉංග්‍රීසි අකුරම තමයි. right A B නම් අපි ඒකට කියනවා B. right A B C අකුරට C D අකුරට D E අකුරට මේක A නෙවෙයි ඒකයි මම වරහන් දාලා තියෙන්නේ. right A B C D A B C D right මම චුට්ටක් ඔඩියෝ එකක් ප්ලේ කරන්න. A B B C D D right ඊට පස්සේ අපිට තියෙනවා F එකේ විදිහටමයි කියන්නේ F G එක ෆ්‍රෙන්ච් වලදී ඒක J වෙනවා. right G එක මෙන්න මෙතන G එක J වෙනවා. ඊළඟට මෙතන බලන්න J එක G වෙනවා. right දෙක මාරු වෙනවා ෆ්‍රෙන්ච් වලදී G එක J J එක G මාරු කරගන්න එපා. right F J H අකුර අෂ් right I එක E J එක G F J ash E G F J ash E G F J ash E G right ඊට පස්සේ K අකුර අපි එක කියනවා කා right ඊළඟට L M N O ප්‍රශ්නයක් නැහැ. right කා L M N O Ka L M N O
ඊට පස්සේ P අකුර අපි කියනවා පේ. පේ. right? P එක පේ, Q එක Q. මේක අර ඉංග්‍රීසි වගේම තමයි Q ම තමයි. හැබැයි අර U එක චුට්ටක් ඇතුලින් එහෙන්න ඕනේ. right? ඒකයි මම වරහන් ඇතුලේ දාලා තියෙන්නේ Q. right? Q R S එක S ම තමයි, T එක පේ. පේ Q R S තේ. පේ Q R S තේ. P P Q Q R R S S T T T ඊට පස්සේ U අකුර U. U. right? U එක U. V එක V. right? V එක V. W W. W. දැන් මෙතන මේ V එකම තමයි මෙතනත් තියෙන්නේ. V කියලා. double කියන අපි ෆ්‍රෙන්ච් වලින් double කියලා. දෙකක් කියලා. ඒතර V අකුරු දෙකක්. right? double. ඒ විදිහට තමයි W හැදිලා තියෙන්නේ. එහෙනම් U V W X. X අකුරට අපි කියනවා X. Y අකුර Y. Z එක Z. U V W X Y Z. U U V W W W X X Y Y Z Z U right. එතකොට ඔය අපි කතා කරපු alphabet එක මම කිව්වා අර ඉංග්‍රීසි alphabet එක වගේමයි කියලා. එහෙනම් ඉංග්‍රීසි වල අපිට letters 26 තියෙනවා නම් එහෙනම් ෆ්‍රෙන්ච් වලත් අපිට ඒ ගානම තියෙනවා. right? එතකොට ඔක්කොම අකුරු ටික මෙතන තියෙනවා. A B C D E F G H E G K L M N O P Q R S T U V W X Y Z. right? සම්පූර්ණ alphabet එක. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ alphabet එක ඔයාලා දැන් pronunciation දන්නවා කියලා ඒ නිසාම ඔයාලට ෆ්‍රෙන්ච් කියවන්න පුළුවන් වෙන්නේ නැහැ. right? ඒක තියෙන අකුරුත් එක්ක එක එක අවස්ථාවලින් ඔය උච්චාරණය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ alphabet එක ගොඩක්ම ඕන වෙන විදිහක් තමයි දැන් හිතන්න ඔයාලා ෆ්‍රාන්ස් ගියා. ෆ්‍රාන්ස් ගිහිල්ලා කාට හරි ඔයාලගේ නම කියනවා. එයාලට ඔයාලගේ නම ලියා ගන්න බෑ. එතකොට එයාලා ඔයාලට කියනවා ඒක අකුරෙන් අකුර ස්පෙල් කරන්න කියලා. ඔන්න ඔය වෙලාවෙදි තමයි ඔයාලට මේ alphabet එක ඕන වෙන්නේ. right? දැන් හිතන්න අපිට මෙන්න මේක ස්පෙල් කරන්න ඕනේ නම් එයාලා ද කියලා කිව්වට ඒක දන්නේ නැත්නම් අපි කියනවා තේ ඇෂ් අන්න එහෙම අකුරෙන් අකුර ස්පෙල් කරනවා. right? email address එකක් වෙන්න පුළුවන්. මොන හරිම දෙයක් එයාලට ලියා ගන්න බැරි නම් ස්පෙල් කරන්න කිව්වොත් ඔන්න ඔයාලට alphabet එක ඕන වෙනවා. right? හා. තව පාරක් මම කියවන්නම්. A B C D E F J H E G K L M N O P Q R S T U V W X Y Z. right? හා ඔතනට යනකම් කාට හරි ඩවුට් එකක් තියෙනවද? no. එතකොට
දැන් අපි කියවනේ මේක ඉංග්‍රීසි වලට සමානයි කියලා ෆ්‍රෙන්ච් ඇල්ෆබෙට් එක. එහෙනම් අපිට ඉංග්‍රීසි වල වගේම තමයි ෆ්‍රෙන්ච් වල අපිට මේන්ලි vowels පහක් තියෙනවා. අර ඉංග්‍රීසි පහම තමයි. A E I O U. A E U U. O U. right? එතකොට මේ vowels පහට අපි කියනවා ෆ්‍රෙන්ච් වලින් le voyelle කියලා. මෙන්න මේ වචනේ. right? le මේක අපි කියවනවා le මේක voyelle. le voyelle. එහෙනම් ෆ්‍රෙන්ච් වල voyelle මොනවාද? මෙන්න මේ පහ. right? හැබැයි බලන්න මෙන්න මේ පොයින්ට් එකේ තියෙනවා සමහරක් සිටුේෂන්ස් තියෙනවා මේ y අකුරයි h අකුරයි කියන මේ letters දෙකත් vowels වෙන. right? ඒ කියන්නේ මෙන්න මේ පහ ගත්තොත් මේවා හැම වෙලේම vowels. right? හැබැයි මේ letters දෙක ගත්තොත් y අකුරයි h අකුරයි ගත්තොත් ඒක සමහරක් වෙලාවට vowel එකක් වෙනවා සමහරක් වෙලාවට වෙන්නේ නැහැ. right? එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන මොන වෙලාවෙදිද ඒක vowel එකක් වෙන්නේ මොන වෙලාවෙදිද නැත්තේ කියලා. අපි ඒක පස්සේ ඉගෙන ගමු. දැනට ඔය idea එක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ vowels නොවන අකුරු වලට අපි කියනවා le consonnes කියලා. le consonnes. right? මේවා නම් ඔයාලට අර daily එච්චර ඕන වෙන දේවල් නෙවෙයි. ඒ කියන්නේ මේ words දෙකම le voyelle කියන එකයි le consonnes කියන එකයි. හැබැයි මේක දැනන් ඉන්න ඕනේ. vowels පහයි මේ දෙක සමහරක් වෙලාවට vowels වෙනවා කියන එකයි. right? ඊට පස්සේ පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා. එපලේ සේමෝ. එපලේ කියනවා අපි ස්පෙල් කරන්න. ස්පෙල් කරනවා කියන්නේ අකුරෙන් අකුර කියන්න කියන එක. right? එපලේ සේ කියනවා these මෝ කියනවා words. මේ තියෙන words ස්පෙල් කරන්න අකුරෙන් අකුර කියවන්න කියන. right? එපලේ සේමෝ. ඒ කියන්නේ මම මේක ඔයාලට ස්පෙල් කරන්න කිව්වොත් ඔයාලා කරන්න ඕනේ සේ S. ඔන්න ඔය විදිහට. right? අපි චුට්ටක් ඒක බලමු. first one අපිට තියෙනවා මාතා. කවුද කැමති ස්පෙල් කරන්න? ඕන කෙනෙක්? මාතා? මත්තන් කොහමද නෑ. අකුරෙන් අකුර කිව්වොත් alphabet එක විදිහට කොහමද එන්නේ? M හ්ම් A හ්ම් T හ්ම් E හ්ම් N. correct. trivia. දෙවෙනි එක bonjour. කවුද කැමති? මේ කියන්න bonjour. වැරදුනට කමක් නෑ. දැන් ඔයාලා විනාඩි 5ක් 10ක් වගේ නේ alphabet එක ඉගෙනගෙන තාම. try කරොත් කොහමද bonjour එන්නේ? Bonjour, හ්ම් B, හ්ම් O, හ්ම් N, හ්ම් G, හ්ම් O, හ්ම් Q, හ්ම් R. correct. ඊළඟට කොම්. කොම් කියන එක දෙලිනි. A හ්ම් O W M හ්ම් L. right මේක M කියන්නත් පුළුවන් නැත්නම් දිලිනි කියෝ වගේ දුබ්ලේ. දුබ්ල කියන්නේ අර දුබ්ල වේ කිව්වේ. අන්නේ ඩබල් එකම තමයි. right? දුබ්ලේ. right. ත්‍රේපියා. ඊළඟට ෆී. ෆී කියන එක anyone? සුරංගි P A චුට්ටක් එහෙනම් මේ ෆස්ට් ලෙටර් එක මොකද්ද? F F yeah F mm, A E E sorry E L L L mm,
correct. Right? Okay, fee. Correct. ඊට පස්සේ post. Last one. කවුද කැමති? ප්‍රියංගිකා? P හ්ම් O L හ්ම් P හ්ම් Pod. correct. ත්‍රේපියන්. ওই විදිහට දැන් ඔයාලා මේක පාඩම් කරද්දි මොකද්ද? alphabet එක පාඩම් කරද්දි අර නිකම් පිළිවෙලට A B C D කියලා යන්නේ නැතුව නිකන් randomly English words හරි කමන්නේ. මෙහෙම අරගෙන අර තනින් තන කියවන්න. එතකොට alphabet එක නිකම්ම හුරු වෙනවා. right? alphabet එකේ කතාව එච්චරයි. ඊළඟට අපිට තියෙනවා ලෙසැක්සෝ. මොනවද මේ accents කියන්නේ? accents කියන්නේ මේ picture එකේ විදිහට ගත්තොත් බලන්න මේ O අකුරට උඩින් අපිට තියෙනවා accent එකක්. E අකුරට උඩින් තියෙනවා accent එකක්. ඒ කියන්නේ අපි දැන් alphabet එක ඉගෙන ගත්තා සාමාන්‍ය ඉංග්‍රීසි අකුරුමයි කියලා. හැබැයි ඊට අමතරව අපිට වෙනස් වෙන දෙයක් තමයි ෆ්‍රෙන්ච් වල අකුරු එක්ක අර මෙන්න මේ වගේ එක එක කෑලි තියෙනවා. මේ E එකට උඩින් කෑල්ලක් තියෙනවා. C එකට යටින් තියෙනවා. I එකට ඩොට් දෙකක් තියෙනවා. ඔන්න ඕවට තමයි අපි accents කියලා කියන්නේ. එහෙනම් අපිට ෆ්‍රෙන්ච් වල තියෙනවා accents 5ක්. මේවා ඔයාලා දැනගෙනම ඉන්න ඕනේ දේවල්. එතකොට එකක් අපි පාවිච්චි කරනවා consonant එකට 4ක් vowels වලට. right? අපි එකින් එක බලමු. අපිට first one තියෙනවා සෙදිල් එක. සෙදිල් එක කියන්නේ මෙන්න මේ C එකට යටින් අපි දාන එක. right? නිකන් මෙම් පොඩි කොක්කක් වගේ එක. right? මේක සෙදිල් එක. එතකොට මේ සෙදිල් කියන accent එක අපි පාවිච්චි කරන්නේ C අකුරට විතරයි. right? මේක ඔයාලට බලා ගන්න පුළුවන් C අකුර එක විතරයි. එතකොට මේ සෙදිල් එක එන අවස්ථාවන් වලදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. බලන්න මෙතන මෙන්න මේ words දෙක. අපිට තියෙනවා coiffeur කියලා. මෙතන තියෙනවා garçon කියලා. right? C අකුරු තියෙනවා මේ දෙකේම. මෙන්න මෙතන තියෙන එකක්. මෙන්න මෙතන තියෙන සෙදිල් එකත් එක්ක. right? මේක මං කියවන්නේ coiffeur. කයන්නේ සද්දයක් ගන්නෙ coiffeur කියලා. හැබැයි මෙතන garçon මං ගන්නෙ සයන්නක්. right? එතකොට මේ සෙදිල් එක තියෙන ගොඩක් වෙලාවට එතනින් ඒ කරලා තියෙන ඒ සවුන්ඩ් එක සොෆ්ට් කරලා අර බර කරලා අපි කියන්නේ නැහැ. අර harsh සවුන්ඩ් එකක් අපි දෙන්නේ නැහැ. අපි ඒක සොෆ්ට් කරලා කියනවා. මේ coiffeur මේක කයන්න තමයි මේක garçon සයන්න. අන්න ඒ වගේ සොෆ්ට් වෙලා තියෙනවා. එතකොට දැන් මේක එහෙනම් අපිට සොෆ්ට් විදියට ගන්න ඕනි කියලා මේකට එහෙම සෙදිල් එකක් දාන්න බෑ coiffeur එකට. right? ඒ කියන්නේ ෆ්‍රෙන්ච් වල මෙන්න මේ වචනේ අපි ගත්තොත් මේ වචනේ කොහොමද තියෙන්නේ සෙදිල් එකක් එක්ක. එතකොට ඔයාලට මම මොන හරි words ටිකක් දීලා write මේ ටික පාඩම් කරන්න කිව්වොත් ඒ දීපු words වලට accents මොන හරි තියෙනවා නම් මේ garçon කියන එකට මේ C එකේ මේ සෙදිල් accent එක තියෙනවා වගේ. ඔහොම accents තියෙනවා නම් accent එකක් එක්ක තමයි ඔයාලා පාඩම් කරන්න ඕනේ. right? එතකොට මේකට ඔයාලා accent එකක් දැම්ම වැරදි. එහෙම වචනයක් ෆ්‍රෙන්ච් වල නැහැ. right? ඒ වගේම තමයි මෙතන ඔයාලා accent එක අමතක කරලා ලිව්වොත් එහෙම වචනිකුත් ෆ්‍රෙන්ච් වල නැහැ. right? ඒවා වැරදි. ඒ නිසා පාඩම් කරද්දී accent එක must. එහෙනම් ඕක තමයි සෙදිල් එක. අපි ඒක use කරන්නේ C එකට විතරයි. ඊළඟට තියෙනවා ලැක්සොන් ඇගියු. ඇගියු එක අපි පාවිච්චි කරන්නේ E අකුරට විතරයි. right? ඒකත් මේ පහළ ඉඳන් උඩට පොඩි ඉරක්. මේක ලියද්දි මේ මෙහෙම පැත්තකින් එහෙම ලියන්න එපා. right? මෙහෙම ලියන ස්ටුඩන්ට්ස් ලාත් ඉන්නවා හරියට උඩින් මෙහෙම ඉරක් අඳින්න. right? පහළ ඉඳන් උඩට. ඒතර සමහර ළමයි මේකට අර down to up කියලාත් කියනවා. පහළ ඉඳන් උඩට. මේ accent එක yes E වලට විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟට examples තියෙනවා la télévision, l'école. මෙන්න මේක. මේ accent එකක් නෙවෙයි මේ round කරපු එක. මේ E අකුරට උඩින් තියෙන එක තමයි accent එක. right? මේ දෙකේ accents තියෙනවා. මේකේ accents තියෙනවා. la télévision, école. right? එතකොට මෙතනදී මම අර rule එකක් මොකුත් නැහැ. මේ වගේ වලට තමයි accents එන්නේ. සමහර වලට එන්නේ නැහැ. ඔම rule එකක් කියන්න බෑ. මෙන්න මෙතන නැහැ accent එක. මේකට accent එකක් ලියුවොත් වැරදි. අන්න ඒ වගේ තමයි. එහෙනම් ඔයාලා la télévision කියද්දි ටෙලිවිසියන් කියන්නේ TV එකට. ඒතර la télévision කියන එක ඔයාලා ලියනවා නම් ෆ්‍රෙන්ච් වල මේ accents දෙක හරියට මේ විදිහටම ලියන්න ඕනේ. right? පහළ ඉඳන් උඩට යන accent එකක් විදිහට. ඕක තමයි ලැක්සොන් ඇගියු එක.
බලන්න ඊළඟ accent එකේ මේ picture එකත් එක්කම බලන්න දැන් මෙතන පහළ ඉඳන් උඩටනේ. හැබැයි ඊළඟ එකේ උඩ ඉඳන් පහළට. ඔන්න වෙනස accents දෙකේ. right? පහළ ඉඳන් උඩට යන එක ලැක්සොන් EQ, මේක ලැක්සොන් ග්‍රාව් එක. right? උඩ ඉඳන් පහළට. එතකොට ඒ accent එක අපි A, U එහෙම නැත්නම් E කියන අකුරු තුනටම පාවිච්චි කරන්න පුළුවන්. examples තියෙනවා pair කියන අපි තාත්තට, ඌ කියනවා where කොහෙද කියද්දි. බලන්න අපි accents use කරලා තියෙනවා. මේ E එකට නැතුව මේ E එකට accent එක ලිව්වොත් වැරදි. right? අනිවාර්යයෙන් මේ E එකට උඩින්ම තමයි accent එක එන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි මේකම ගත්තොත් දැන් මම කියවනේ මේකේ තේරුම where කියලා කොහෙද කියන එක. ඔයාලා accent එක අමතක කරා කියලා මෙහෙම ලිව්වා කියමු. මේකේ තේරුම O. right? house or book. ඔන්න ඔය වගේ අපි O කියන්නේ O කියන්නේ සිංහලෙන්. අන්න ඒක වෙනවා. එහෙනම් accent එකට පුළුවන් වචනයක් සම්පූර්ණයෙන්ම වැරදි කරන්නත් ඒක meaning එක සම්පූර්ණයෙන් වෙනස් කරන්නත්. right? මේකේ තේරුම වෙනස් වෙලා තියෙන accent එකෙන් විතරමයි. pronunciation උත් එකයි. දෙකම ඌ. ඌම තමයි. හැබැයි මෙයාට accent තියෙනවා. accent එකෙන් මෙයාගේ තේරුම ව්‍යා වෙනවා. right? ඊට පස්සේ අපිට තියෙන ලැක්සොන් සිර්කම්ෆ්ලෙක්ස් මේකට ළමයි හැට් එක කියලාත් කියනවා. තොප්පියක් වගේනේ. එතකොට ඒක vowels ඔක්කොටම අපිට use කරන්න පුළුවන්. I අකුරට use කරද්දී dot එක අයින් වෙලා අපිට මේ හැට් එක එනවා. මේ accent එක එනවා. ඔන්න examples තියෙනවා. මෙතන A එකේ chateau, E එකේ fête, I එකේ dîner, O එකේ hotel. right? මේ විදිහට අපිට accents use කරන්න පුළුවන්. මේ වක්ත පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලට මේ accents පෙන්වන්න දාපු examples විතරයි මේ. right? අන්තිමට ලැක්සොන් tremor. tremor කියන්නේ dots දෙක. ඒක E, I, U කියන මේ අකුරු තුනට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට උඩින් dots දෙකක් දාන්න. example එකක් Noel. Noel කියනවා Christmas. නත්තල කියද්දි. ඒතර beginner කෙනෙක් විදිහට ඔයාලට මේ tremor කියන accent එක හම්බෙන මම හිතන්නේ only word එක තමයි මේක. මේ word එක විතරයි ඔයාලට ලොකුවට හම්බෙන්නේ. Noel. හැබැයි මේ මුලින් කතා කරපු accents ගොඩක් හම්බ වෙනවා. මේ course එක පුරාවටම මේ accents හතර තියෙනවා. මේක නැහැ. right? ඔය ටික තමයි accents වල කතාව. ඒකට ඔක්කොම ටික ගත්තොත් මෙහෙම අපිට picture එකකට දාන්න පුළුවන්. මේක ague එක මේ side එකට, මේක graph, dots දෙකක් නම් tremor, C එකට මෙහෙම යටින් එනවා නම් සෙදිල්, මේ විදිහට hat එකක් නම් circumflex. ඔන්න accents පහ. ඔය පහේ doubt එකක් තියනවද? no. okay. එතකොට ඒකේ බලන්න second point එක ඔයාලා හරි accent එක පාවිච්චි කරේ නැත්තම් ඒක spelling mistake එකක් වෙනවා. එතකොට මෙතන exams වලට sit කරන කවුරු හරි ඉන්නවා නම් ඔයාලගේ accents must. right? accent එක ලිව්වේ නැත්තම් ලකුණු නැහැ. වර්ධිනවා. right? ඊළඟට French accents are sometimes not used in capital letters. මේ කියන්නේ සමහරක් වෙලාවට දැන් අපි හිතන්න මොනවාද newspaper එකක් ගන්නකො French newspaper එකක් අරගෙන ඒකේ මොන හරි capital letters වලින් මොන හරි headline එකක් හරි මොන හරි දාලා තිබුණොත් සමහරක් වෙලාවට යාළුවා ඒකේ accents දාන්නේ නැහැ. accents නැතුව ලියනවා. right? French අය වැඩේ කරනවා. හැබැයි ඔයාලට කරන්න බෑ. right? කරන්න බෑ කියන්නේ අර පුරුදු වෙන කාලේ language එක ඉගෙන ගන්න කාලේ ඒ විදිහට accents නැතුව ලියන්න එපා. right? ඔය වැඩේ කරන්නේ capital letters වලදී. දැක්කොත් අඳුර ගන්න. okay. ඔක තමයි alphabet එකයි accents වලයි ටික. මොනවාම හරි doubt එකක් තියනවද? no. ඊළඟ part එක ඊළඟට තියෙනවා pronunciation. right? කොහොමද අපි French pronounce කරන්නේ? කොහොමද අපි French කියවන්නේ කියන එක. මෙතනදී දැන් මෙතන මේ lesson එකේ ලොකුවට යන්නේ නැහැ. මේ lesson එක ඉවර කරා කියලා ඔයාලට French කියවන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතන අර චූටි අර tips ටිකක් වගේ තමයි ඔයාලට identify කරගන්න මෙන්න මෙහෙමයි French කියවන්නේ. right? අන්න එහෙම හොයාගන්න පුළුවන් tips ටිකක් විතරයි මෙතන තියෙන්නේ. first එක අපි ගත්තොත්
අපිට තියෙනවා H අකුර. බලන්න ටොපික් එක මම දාලා තියෙන්නේ silent letters කියලා. right? ඒ යටතේ තමයි H අකුර දාලා තියෙන්නේ. silent letters කිව්වම ඒවා අපිට ඇහෙන්නේ නැහැ. right? ඒ කියන්නේ ඒ වචන ඒ මොන හරි word එකක් ගත්තොත් ඒ වචනේ මොන හරි letters තියෙනවා. හැබැයි ඒ letters තියෙනවා විතරයි. අපි ඒවා කියවන්නේ නැහැ. right? හරියට අර spell කරපු words වල මෙන්න මේ තිබ්බ වචනේ වගේ. right? මේක මං කියෙව්වේ fee කියලා. fee. මෙච්චරයි. fee. right? හැබැයි බලන්න ලියද්දි අපිට L දෙකකුත් තියෙනවා. හැබැයි මේ L දෙක කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. මේක ෆීම තමයි. right? අන්න ඒ වගේ. ඒවට අපි කියනවා silent letters කියලා. ඒතර ෆ්‍රෙන්ච් වල ගොඩක් තැන් වල ওই silent letters තියෙනවා. ඒ අතරින් මුලින්ම තියෙන එකක් තමයි මේ චකුර. එතකොට දැන් මතකද අපි දැන් alphabet එක ඉගෙන ගත්තාම මම කිව්වා H අකුර සමහරක් වෙලාවට vowel එකක් වෙනවා. සමහරක් වෙලාවට vowel එකක් වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔහොම දෙයක් කිව්වනේ අපි. ඔන්න ඕක තමයි ඉගෙන ගන්න යන්නේ. බලන්න මෙන්න මේ words දෙකේ මෙන්න මේක. right? මේක මං කියවනවා om කියලා. hom නෙවෙයි H එක අතහැරලා මං කියවනවා om. මේක her නෙවෙයි H එක අතහැරලා මං කියනවා. එකෙන් පටන් ගන්න. om ඔන්න ඔය වගේ. right? මේ කියන්නේ H අකුර තනියෙන් තියෙනවා නම් තනියෙන් කියන්නේ මේ C එකක් එහෙම නැතුව. right? මුල් අකුර විදිහට ඔය මේ වගේ මේ words තියෙන වගේ මුල් අකුර විදිහට H එක තනියෙන් තියෙනවා නම් ගොඩක් වෙලාවට එයා silent. right? ගොඩක් වෙලාවට කියලා විතරයි මම කියන්නේ. මොකද අපිට exceptions තියෙනවා. H එක pronounce කරන අවස්ථා තියෙනවා. right? ඒ නිසා ඔයාලට හම්බෙන beginner කට්ටිය විදිහට දැනට ඔයාලට හම්බ වෙන ඒවා ගොඩක් මෙන්න මේ silent letter එකක් විදිහට. right? එහෙනම් මතක තියාගන්න H එක silent letter එකක් නක්. ඒ කියන්නේ අපි ඒක ලියලා තියෙද්දි අපි ඒක කියවද්දි H එක කියවන්නේ නැත්තම් එහෙනම් ඒක vowel එකක්. right? ඒක vowel එකක් වෙන අවස්ථා තියෙනවා නැති අවස්ථා තියෙනවා කිව්වනේ. එහෙනම් H එක කියවන්නේ නැත්තම් අන්න එතනදී තමයි යා vowel එකක් වෙන්නේ. right? හැබැයි හිතන්න H එක තියනවා C අකුරත් එක්ක කියලා. මෙන්න මේ වගේ CH එකට. CH එකට තියෙනවා නම් ෆ්‍රෙන්ච් වල එනවා අපිට ෂ සවුන්ඩ් එකක්. CH එකට තියෙනවා නම් ෂ සවුන්ඩ් එකක් එනවා. එහෙනම් මේක cheval. මේක එෂේ. ෂ එක ශබ්ද මේ සවුන්ඩ් එක එන්නේ කොහොමද? දෙක එකට එකතු වෙලානේ. නැත්තම් C එකේ මොන හරි ක හරි අන්න එහෙම ප්‍රොනන්සියේෂන් එකක් එන්න තිබ්බනේ. හැබැයි CH මේ H එකත් C එකත් එක්ක ප්‍රොනවුන්ස් වෙන නිසා තමයි අපිට ෂ කියලා සවුන්ඩ් එකක් එන්නේ. එහෙනම් CH එකට තියෙද්දි ගොඩාක් වෙලාවට ඒකට ෂ සවුන්ඩ් එකක් එනවා. එහෙනම් H එක ප්‍රොනවුන්ස් වෙනවා නම් මෙතනදී මෙයා vowel එකක් වෙන්නේ නැහැ. right? ප්‍රොනවුන්ස් වෙනවා නම් vowel එකක් නෙවෙයි. ප්‍රොනවුන්ස් වෙන්නේ නැත්නම් එහෙනම් එයා vowel එකක්. right? හැබැයි මෙතන අපිට exceptions තියෙනවා. exceptions කියන්නේ ඔයාලා දැන් ෆ්‍රෙන්ච් දිගටම ඉගෙනගෙන යද්දී ඔයාලට මේ exceptions ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ෆ්‍රෙන්ච් වල මොන හරි රූල් එකක් ඉගෙන ගන්නවා. මෙන්න මේ දේ මෙහෙම වෙනවා. දැන් මම කිව්වා CH එකට තියෙදි ෂ කිව්වනේ. අන්න ඒක මම කියනවා. right මේක රූල් එක. CH එකට තියෙදි ෂ. හැබැයි මේ රූල් එකට පිටින් යන දේවල්. right එකක් දෙකක් හරි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. බලන්න මෙතන මේ රූල් එකට මම ඔයාලට exceptions දෙකක් දීලා තියෙනවා. එහෙනම් මේක show වෙන්නේ නැහැ. මොකද මේක exception එක. ඒ කියන්නේ මේ නීතියට පිටින් යන්නේ. එහෙනම් H එක අපි කියවන්නේ නැහැ. එහෙනම් මෙයා echo. මේක coral. right? H එක හෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ exceptions උත් අපිට තියෙනවා. එහෙනම් word එකක් දැක්ක ගමන් ඔයාලට guess කරන්න බෑ right CH තියෙනවා එහෙනම් මෙයා ෂ කියලා. චුට්ටක් හොයලා බලන්න එනවා මෙයා කියවනවද H එක නැද්ද කියලා. එතනට යනකම් ඩවුට් එකක් තියනවද? නෑ. ඊළඟට X අකුර. X අකුර අන්තිම අකුර විදිහට තියෙද්දි ගොඩක් වෙලාවට අපි ඒක කියවන්නේ නැහැ. right ගොඩක් වෙලාවට කියන්නේ මට කියන්න පුළුවන් ඒක 99% වගේ. එහෙමත් නෑ. 99% 9 කියන්නම පුළුවන්. එච්චරටම අපි මේක කියවන්නේ නැහැ. right examples බලන්න මෙන්න මෙතන තියෙනවා walk. X එකක් තියෙනවා හැබැයි කියවන්නේ නැහැ. මේක walk. right මේක වාසු. X එකක් කියවන්නේ නැහැ. හැබැයි යන්න ඕනේ. right
වාසෝ. මේක ෂේවෝ. ෂේවෝ. x එක ඇහෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න x එක අන්තිම අකුර විදිහට තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි ඒක කියවන්නේ නැහැ. x අකුර වගේම තමයි s අකුරත්. right? අපි ඒක කියවන්නේ නැහැ ගොඩක් වෙලාවට. මෙතන ඒක තමයි ඊළඟ ස්ලයිඩ් එක. yes. මේ S T P D. මෙන්න මේ අකුරු හතර ගොඩක් වෙලාවට අපි ෆ්‍රෙන්ච් වලදී කියවන්නේ නැහැ. මම මේ කියන්නේ අන්තිම අකුර විදිහට. right? බලන්න examples. මෙතන තියෙනවා මෙන්න මෙහෙම word එකක්, මෙතන මෙහෙම word එකක් තියෙනවා. බලන්න අන්තිමට මෙතන T අකුරක් තියෙනවා, මෙතන T අකුරක් තියෙනවා. අපි මේක කියවන්නේ පති මෙෂොන්. පති මේ T එක කියවන හැබැයි මේ T එක කියවන්න පති. මම අයියකින් නවත්තනවා. මේක මෙෂොන් එන්න එකෙන් නවත්තනවා. ඔන්න ඔය වගේ අන්තිම අකුර අපි කියවන්නේ නැහැ T අකුරත්. අතනට යනකම් ඩවුට් එකක් තියෙනවද? නෑ. හා. තා ටිකක් තියෙනවා මේකේ. මම තව ලින්ක් එකක් දාන්නම් ඒකෙන් ජොයින් වෙන්නකෝ. right. එතකොට මේ අකුරු හතරෙදී මෙන්න මෙතන බලන්න මම දාලා තියෙනවා French is stupid. මේක ළමයි use කරන phrase එකක්. ඒක අර පාවිච්චි කරන්නේ මෙතන මේ vowels දෙක කපලා අයින් කරපුවාම u අකුරයි i අකුරයි කපලා අයින් කරපුවාම අපිට මේ s t p d කියන අකුරු හතර identify කරගන්න පුළුවන්. right? එතකොට ළමයිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් right මෙන්න මේ අකුරු හතර. ඔය හතර අන්තිම අකුරු විදිහට තියෙද්දි ගොඩක් වෙලාවට අපි ඒක කියවන්නේ නැහැ. right? හැබැයි මැදින් තිබ්බොත් අපි ඒක කියවනවා. right? පති මෙෂොන් වගේ. මෙතනත් මේ ch එකට තියෙදි ෂ සවුන්ඩ් එක. එහෙනම් ඔය වගේ අර rules වලට apply කරන්න පුළුවන්. බලන්න මෙතනත් තියෙනවා exception එකක් fish. මෙන්න මේ s එක. දැන් මම කියවන අන්තිම අකුර කියවන්නේ නැහැ කියලා. හැබැයි මේක අපි කියවනවා fish. fish කියන අපි sun. sun කියන අර පුතා කියන sun එක. right? මෙන්න මේක fish. හැබැයි අර අතන තිබ්බේ fee කියලා. මෙන්න මේ fee මේක තමයි daughter දුව කියන එක. right? fish කියන්නේ පුතාට, sun කියන්නේ fee කියන්නේ daughter දුවට. right? ඊට පස්සේ එතනට යනකම් ඔන්න ඔය rules තුන. ඩවුට් එකක් තියනවද? මීට වඩා දේවල් තියෙනවා දැනට මේ ඇති. no. එතකොට ඔයාලට දැන් මෙතනින් අඳුර ගන්න ඕනි දේ තමයි දැන් අපි ඉස්සරහට ෆ්‍රෙන්ච් ඉගෙන ගද්දි මම කියවන අර ස්ටෝරීස් එහෙම කරනවා කියලා. ඒ ස්ටෝරීස් වල words වල අකුරු ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම අකුරක්ම අපි කියවන්නේ නැහැ. right? ඔයාලට මාසයක් දෙකක් වගේ යද්දි ඔක හුරු වෙනවා. මොනවද මේ කියවෙන්නේ නැති අකුරු? ඒ දේවල් ටික ඔයාලට පුරුදු වෙනවා. කන් චුට්ටක් මෙන්න මේ mainly මේ h එකයි x එකයි s එකයි. mainly ඔය තුන. right? ඕක චුට්ටක් වැඩියෙන් මතක තියාගන්න. ඊළඟට අපිට ඕන වෙනවා liaison. මේ liaison කියන එක වැදගත්. මේක ලියද්දී ඕන වෙන්නේ නැහැ. හැබැයි අනිත් හතරටම අනිත් තුනටම ඒ කියන්නේ අපි කියවද්දී අපි මේ liaison පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරද්දී use කරන්න ඕනේ. සහ අපි listening කරද්දී අපි කන හරි කරඩ් ෆ්‍රෙන්ච් කතා කරද්දී එයා ඒක use කරනවා නම් එහෙනම් right මේ liaison එකක් කියලා අපි identify කරගන්න ඕනේ. මොකද්ද මේ liaison එකක් කියන්නේ? මම මෙන්න මෙහෙම කියන්න. මේ එක්සැම්පල් එක නැතුව මේක ගන්නකො. ඔන්නවම words දෙකක් අපිට ෆ්‍රෙන්ච් වල තියෙනවා. right? එතකොට දැන් මම කිව්වා s එක අපි ගොඩක් වෙලාවට කියවන්නේ නැහැ. අන්තිම අකුරු විදියට s තියෙනවා නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ කිව්වා. එහෙනම් මම මේක කියවනවා le කියලා. right? le. ඊට පස්සේ මෙතන මම මෙන්න මේක කියවනවා ආබ්‍ර. ආබ්‍ර. le. එහෙනම් අනිත් එක ආබ්‍ර. එතන මේස් එක මම කියවන්නේ නැහැ. අන්තිම s අකුරු දෙක කියවන්නේ නැහැ. liaison එකක් කියලා අපි කියන්නේ අපිට තියෙනවා words දෙකක්. right? අපිට word 1 කියන්න. පළවෙනි වචනේ තියෙනවා word 2. දෙවෙනි වචනේ තියෙනවා. එහෙනම් le එක තමයි අපේ පළවෙනි වචනේ. ආබ්‍ර එක තමයි අපේ දෙවෙනි වචනේ වෙන්නේ. මෙතනදි මේ කියන්නේ word 1 එක මුලින් තියෙන වචනේ ඉවර වෙනවා silent letter එකකින්. right? හැම වෙලාවෙම නෙමෙයි ගොඩක් වෙලාවට silent letter එකකින් ඉවර වෙලා දෙවෙනි වචනේ පටන් ගන්නවා නම්
vowel එකකින්. right මාරු කරගන්න එපා. මම මෙහෙම ලියන්නම්. මේක මම කතා කරන්නේ අවසානයේ ගැන. silent letter එකකින් පළවෙනි වචනේ ඉවර වෙලා දෙවෙනි වචනේ vowel එකකින් පටන් ගන්නවා. මෙන්න මෙතනදී ඕක තමයි වෙලා තියෙන්නේ. මේ silent letter එකකින් ඉවර වෙලා vowel එකකින් පටන් අරන්. ඒ කියන්නේ මේ ළඟ තියෙන අකුරු දෙක. මෙන්න මේ දෙක. ওই දෙක අතර තමයි liaison එකක් වෙන්නේ. liaison එකක් කියලා කියන්නේ අපි මේ දෙකට එකතු කරලා කියනවා. right? le abra කියලා තනි වචනයක් නෙවෙයි. අපි මේ දෙන්න එකට එකතු කරලා pronounce කරනවා. එකට එකතු කරලා pronounce කරොත් මේක කියවෙන්නේ les abra කියලා. ඒ කියන්නේ ඒ වෙලාවේදී liaison එකක් කරද්දී මේක මෙයත් එක්ක එකට එකතු කරලා අපි pronounce කරනවා. පටලව ගන්න එපා. දැන් මෙතන මෙයා තනියෙන් හිටියොත් මේක le. ලේම තමයි මේක මොන මෙහෙම තනියෙන් තිබ්බොත් කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙයා silent letter එකක් එක්ක මෙහෙම vowel එකක් විදිහට ගියොත් එහෙනම් මේ අවස්ථාවේදී මේ අකුර pronounce වෙන්න ඕනේ. හැබැයි මේක less කියලා pronounce වෙනවා කියලා නෙවෙයි කියන්නේ මේ කර එකට යන්න. එක flow එකට යන්න. les apre එකට යන්න. right? les apre හරියට නිකන් තනි වචනයක් කියවනවා වගේ. ඔන්න ඕකට තමයි liaison එකක් කියන්නේ. අන්න එතනට යනකන් ඩවුට් එකක් තියෙනවද චුට්ටක්? මේ liaison කියන්නේ මොකද්ද කියන්නේ? එස්කිසුමා එතකොට මේ ඒකේ අර ලෙසාබ්‍ර අන්තිමට තියෙන එස් අකුරත් ප්‍රනවුන්ස් වෙනවද? නැහැ. දැන් මෙතන අපි කතා කරන්නේ මේ අකුරු දෙක ගැනනේ. ඔව් මෙන්න මේ හරි. words දෙකක් එක ළඟ යන්නම ඕනේ. එතන ඩවුට් එකක් නැහැ. දැන් අපි ඔක්කොම එකතු කරලා කතා කරනකොට අන්තිම එස් අකුර ගැන මම අහුවේ. ඒකත් අපි ප්‍රනවුන්ස් කරනවද? නැහැ. නැහැ. right? හරි. මෙතන les abra කියන එකෙන් අතර වෙනවා. හරි. okay. ඕකේ. so තවසට ඩවුට්ස් තියෙනවද? no. දැන් මේ liaison ගත්තහම මෙන්න මේක බලන්නකෝ. මෙතන තියෙනවා grown. grown කියද්දී ඒක අර ඒක adjective එකක්. big ලොකුයි කියනත් අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් උසයි කියනත් අපි පාවිච්චි කරනවා මේ grown කියන එක. දැන් ඔන්න අපි d එක කියවන්නේ නැහැ. d එක silent. මෙතන බලන්න ඔන්න d එක silent letter එකක් කිව්වා. ඒකට පිටිපස්සෙන් අර abra කියන වචනේ තියෙනවා. abra කියනවා අපි tree. ගසක් කියන එක. එහෙනම් ඔන්න vowel එකකින් පටන් අරන්. එහෙනම් silent letter එකක් පිටිපස්සෙන් vowel එකකින් පටන් ගන්න වචනයක් තියෙනවා නම් අපි ගන්නවා liaison එකක්. එහෙනම් මෙතන මම කියනවා gruntabra කියලා. මම කියන්නේ gruntabra. හොඳට අහුවොත් ඔයාලට එහෙ මම කියන්නේ අල් තයන්නක්. gruntabra උත් එකක් ඇහෙන්නේ. gruntabra. right? චුට්ට මෙන්න මේක මතක තියාගන්න. D ඊළඟට T. ෆ්‍රෙන්ච් වල D එකට තියෙන්නේ the. right? මේක හොඳට මතක තියාගන්න. D එකට තියෙන්නේ ද යන්නේ ශබ්දේ. T එකට තියෙන්නේ ත යන්නේ ශබ්දේ. right? the. මෙතන මම ගන්නේ දෙකක්. right? gruntabra උත් එකක් ගන්නෙ. උත් දෙකක් නෙමෙයි මේ අල් දාන්නක් නෙවෙයි. D එකක් තිබ්බොත් මම උත් එකක් ගන්නෙ. ඔන්න ඔක ගැන කතා කරොත් සමහර අකුරු තියෙනවා ඒවත් එක්ක අපි liaison එකක් ගත්තී ඒකේ අපිට ඇහෙන අර liaison එකේ sound එක වෙනස් වෙන්න ඕනේ. එකක් තමයි මෙන්න මේ අපි කියන rule එක. ඔයාලා liaison එකක් කරන්නේ D අකුරත් එක්ක නම් එහෙනම් ඔයාලගේ ඇහෙන්න ඕනේ මේ pronounced as T. T අකුර විදිහට තමයි ඇහෙන්න ඕනේ. එහෙනම් මම කිව්වා T එකට තියෙන්නේ ත යන්නේ ශබ්ද කියලා. right? අන්න ඒ වගේ. හොඳට මතක තියාගන්න ඔයාලා liaison එක කරන්නේ D අකුරත් එක්ක නම් ඔයාලා ගන්න ඕනේ the pronunciation එකක්. එහෙනම් බලන්න මෙන්න මෙතන මේ second point එක මේ D is pronounced as T. එහෙනම් මෙතන grontami the එකක් ඇහෙන්නේ. grontami. මෙයා silent letter එක D එක ඒක vowel එකක්. එහෙනම් grontami. අන්න ඒ විදිහට ඊළඟට S එකයි X එකයි. right? S එකයි X එකයි මේක pronounce වෙනවා Z අකුර වගේ. D එක T වගේ pronounce වෙනවා. S එකයි X එකයි Z එක වගේ pronounce වෙනවා. එහෙනම් බලන්න මේ තියෙන මම කලින් ගත්ත example එක ඔන්න මේක මම කිව්වා ලේ කියලා. ඔන්න අන්තිම අකුර අපි කියවන්නේ නැහැ. right? මෙයා ලේ මේක
අන්තිමකුරු කියවන්නේ නැහැ. එහෙනම් they මේක for. x එක කියවන්නේ නැහැ කියවනේ for. right? ලේ they for. හා ඊළඟට මේක ආබ්‍ර මේක වාසෝ මේක අමි. මේ තුනේම අන්තිමකුරු කියවන්නේ නැහැ. ආබ්‍ර වාසෝ අමි. හා මේ first three words මේව ඉවර වෙලා තියෙන්නේ silent letters වලින්. ඊළඟට තියෙන වචන තුන පටන් අරන් තියෙන vowels වලින්. එහෙනම් අපි ගන්න ඕනේ liaison එකක්. ඒ කියන්නේ එකට එකතු කරලා කියන්න ඕනේ. එතකොට දැන් මෙතන උඩ කිව්වන අපි S හරි X හරි වලින් නම් liaison එක කරන්නේ Z sound එක ගන්න කියලා. මේක S එකත් එක්ක තමයි liaison එක යන්නේ. මේකත් S එකත් එක්ක මේක X එකත් එක්ක. හා. තනි වචනේ ගත්තොත් ලේ ආබ්‍ර right ලේ ආබ්‍ර Z sound එක මැදට ගත්තොත් ලෙසාබ්‍ර ලෙසාබ්‍ර Z sound එකක් ගන්න ලෙසාබ්‍ර මේක දේ තනියෙන් ගත්තොත් දේ වෙනවා ඊළඟ වර්ඩ් එක වාසෝ තනියෙන් ගත්තොත් වාසෝ වෙනවා එහෙනම් අපි liaison එකත් එක්ක z එකක් ගත්තොත් කොහොමද එන්නේ deswazo right z එකක් එන්නේ z එකක් deswazo lesapre deswazo මෙතනත් මේක for මේක ami liaison එකක් එක්ක fozami fozami right les arbres des oiseaux fozami ටිකක් කල් යනකම් මේක චුට්ටක් අමාරු වෙයි හැබැයි මේක හුරු වෙනවා නිකම්ම right les arbres des oiseaux fozami ඔන්න ඔය විදිහට liaison එකක් ගන්න ඕනේ ඒක first point second point එක අපි කතා කරා d එක t වෙනවා කියලා ඊළඟ එක f අකුර v වෙනවා right මේක ඔයාලට මේ කෝස් එකේ නම් හම්බ වෙන එකම එක්සැම්පල් එක තමයි මේක. right? වෙලාව 9යි කියද්දි මේක නව වයන්නක් එහෙනම්. නව වැඩි යූස් වෙන්නේ නැති liaison එකක් මේක නම්. නව. right? F එකක් තමයි හැබැයි එකක් ඇහෙනවා. නව. mainly ඔය rules තුන ඔයාලා දන්නවා නම් ඔයාලට මේ liaison එක French වල කරගන්න පුළුවන්. අපි මේක ක්ලාස් එකේ අර ස්ටෝරීස් කරද්දි ප්‍රැක්ටිස් වෙනවා. එතකන් දැනගෙන ඉන්න ඕනේ මෙහා දෙයක් තියෙනවා මේක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. උත්තරේට යනකම් ඩවුට් එකක් තියෙනවද? නෝ. ඊළඟට මම මේක චුට්ටක් කියවන්නම්. මෙතන ඔයාලා බලන්න මම සමහරක් අකුරු කියවන්නේ නැහැ. සමහරක් තැන් මේක නම් liaison නැද්ද කොහෙද අපි චුට්ටක් බලමු. මෙතන ගොඩක්ම තියෙන silent letters. අපි first එක ගත්තොත් මේක මම කියවන්නේ කුම්. D එක කියවන්නේ නැහැ කියවන අපි. එහෙනම් කුම්. liaison එකක් එන්න හේතුවකුත් නැහැ. මොකද පිටිපස්සේ මේ vowel එකක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් කුම්. කුම් j'ai le ton. හා මෙතන මේ වචනේ P අකුරයි S අකුරයි කියන මේ දෙකම ඇහෙන්නේ නැහැ. right දෙකම silent letters විදිහටයි යන්නේ. con j'ai le ton libre right ඒ වගේ අර exceptions තියෙන එක අකුරු පිටිපස්සේ අකුරකට වඩා තව අකුරක් silent වෙනවා. ඊට පස්සේ j'aime marcher ch එකට තියෙදි sh sound. j'aime marcher apprendre des nouvelles langues cuisiner rencontrer des gens nouveaux et aussi voyager. Alors, mais ce que hennet නැහැ. Alors, comment t'appelles-tu? Quel âge as-tu? Pendant ton temps libre, que fais-tu? Quand j'ai le temps libre, j'aime marcher, apprendre des nouvelles langues, cuisiner, rencontrer des gens nouveaux et aussi voyager. Alors, comment t'appelles-tu? Quel âge as-tu? Pendant ton temps libre, que fais-tu? Right? මේක S එක ඇහුන්නේ මේක PS ඇහුන්නේ T ඇහුන්නේ නැහැ. right? ඔයගේ ගොඩ ඒවා අපිට ඇහුනේ නැහැ. හැබැයි ඒවා ලියද්දි අනිවාර්යෙන් ලියන්න ඕනේ. right? ඔන්න ඔය වගේ points ටිකක් ඔයාලා identify කරගන්න ඕනේ French වල.
ඒ ටික එතනට එනකම් ක්ලියර්ද? I think yes. අද දවසේ අන්තිම පාර්ට් එක numbers. right? එතකොට දැන් අපි අද කරපු ටික ගත්තොත් අපි මුලින්ම alphabet එක කරා. right? ඊට පස්සේ pronunciation වල silent letters අන්නේ ටික කරා, liaison කරා, දැන් numbers ටික. right? එතකොට දැන් අපි මොකද්ද silent letters accents අන්න ඒවා වල මම ඔයාලට examples දුන්නානේ French examples. ඒවා වල meanings මම දාලා තිබ්බේ නැහැ. reason එක තමයි ඒවා වල දැම්ම study කරන්න ඕනේ නැහැ. right? අද first day එක නිසා ඔයාලා මේ language එක මොකක්ද කියලා identify කරගන්න එක තමයි mainly ඕනේ වෙන්නේ. ඊළඟ දවසේ ඉඳන් පාඩම් කරන්න vocab හම්බ වෙනවා. හැබැයි මේ week එකට මෙන්න මේක study කරන්න ඕනේ. right? මොනවාද? අපිට තියෙනවා numbers ටික 1 ඉඳන් 20ට යනකම්. කොහොමද දෙන්නේ? එතකොට අපි කියනවා right? දෙක ද. x එක හෙන්නේ නැහැ. right? ද තුන trois s එක හෙන්නේ trois හතර quatre quatre පහ cinq cinq right? ඒ පහ ගත්තොත් un deux trois quatre cinq un deux trois quatre cinq ඊට පස්සේ 6 මෙතන දැන් x එකක්නේ තියෙන්නේ. හැබැයි කියවද්දී අර සයන්නක් අරගෙන six six right? මේක සමහරක් අවස්ථා තියෙනවා c කියලා කියවන. right? මේ අන්තිමකුරු කියවන්නේ නැහැ c කියලා කියන. හැබැයි ඒව අපි පස්සේ ඉගෙන ගමු. දැනට මතක තියාගන්න මෙන්න මේ. මෙහෙම අපි පිළිවෙලට numbers කියන්නේ count කරනවා කියලා හිතන්න කර පිළිවෙලට අන්දු ත්‍රුවා අන්න එහෙම කියවයි යනවා නම් මේක හෙන්න ඕනේ. right? six කියලා කියන්න ඕනේ. six ඊළඟට 7 set p එක හෙන්නේ නැහැ set 8 with වයන්නක් ඇහෙන්නේ with 9 nerve f එක ඇහෙනවා nerve 10 this මේකත් උස් එකක් ඇහෙන්නේ මේක d කියන අවස්ථා තියෙනවා count කරද්දී හැබැයි this right? six මේක right? six set with nerve this un deux trois quatre cinq six sept huit neuf dix ඊළඟට 11 ons ons 12 douze douze 13 treize treize 14 quatorze quatorze 15 quinze quinze 16 seize seize 17 17 17 18 18 18 19 19 20 20 t එක හෙන්නේ 20 right? onze douze treize quatorze quinze seize 17 18 19 20 පාඩම් කරන්න තියෙන්නේ. right? එතකොට මේක පොතේ ලියාගද්දි නිකම්ම මේ ලිස්ට් එක 20ට යනකම් ලියලා නතර කරන්න එපා. සිංහලෙන් හරි ඔයාලට පහසු ලැන්ග්වේජ් එකේ මේක ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද කියලා ඉස්සරහින් ලියා ගන්න. right? මේක trace නම් trace කියන එක ඉස්සරහින් ලියා ගන්න. ඔය විදිහට මාසයක් මාසකමාරක් වගේ කරගෙන යන්න ඔයාලට හරියට pronunciation පුළුවන් වෙනකම්. නැත්නම් ඕක වැරදි pronunciation එකකින් පාඩම් කරොත් ආයේ කාල යවන්න හරි අමාරුයි. පුරුදු වෙලානේ තියෙන්නේ. ඒ නිසා චුට්ටක් මුල් කාලේ පැන්සලෙන් හරි කොහොම හරි ඉස්සරහින් ලියා ගන්න. මේ වචනේ මෙහෙමයි කියවන්නේ. එතකොට ඔයාලට ලේසි ආපහු සති දෙක තුනකින් පොත පෙරළුවත් කියවන්න දන්නවා. right? එතනට යනකම් ඩවුට් එකක් තියෙනවද? no. එතකොට මෙන්න මේ numbers තුනේ බලන්න අර මැදින් මෙහෙම චුටි hyphen එකක් තියෙනවා. ඉරි කැලක් තියෙනවා. මේකත් අපි පස්සේ greetings lesson එකේදී මේක මම ඔයාලට grammar part එක චුට්ටක් කියලා දෙන්න. දැනට මතක තියාගන්න ලියද්දී මේක must. මේ ඉරි කැල අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. right? note එකේ ලියාගද්දිත් ඒ නිසා මේ තුනේ මේ චුටි hyphen එක අමතක කරන්න එපා. එකක්. අනිත් එක පුළුවන් තරම් notes ඒ week එකේම complete කරගන්න.
නැතුව මේ සතියේ ඉඳලා ලබන සතියෙම ලියනවා කියලා ඉන්න එපා. මොකද දැන් අද නම් චුට්ටක් අඩුයි. ඊළඟට යන්න නෝට්ස් ප්‍රමාණය වැඩි. මොකද මම ඊට වඩා උගන්වනවා. හ්ම්. එහෙනම් අදට ඒ ටික තමයි. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ කරපු ටිකේ? නෝ. හා. මම ඔයාලට රෙකෝඩින් එක දෙන්නම්. එතකොට ඊළඟ දවසේ අපි පටන් ගන්නවා nouns වලින්. ඒ කියන්නේ ප්‍රංශ නාමපද මොනවාද nouns කියන්නේ? අපි කොහොමද noun එකක් identify කරගන්නේ? ඔන්න ඔය දේවල්. ඒකත් එක්ක චූටි grammar part එකක් කරනවා articles. right? ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ the book, a book කියලා අර the a කියන්නේ. අන්න ඒව මොනවද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ yes. sentence එකක් ලියන්න ඉගෙන ගන්නවා. right? French වලින් first sentence එක. ඔය ටික තමයි ඊළඟ දවසට. එහෙනම් අදට ක්ලාස් එකේ ඒ ටික තමයි. yes මම හිතනවා ඩවුට් එකක් නැහැ කියලා. ඩවුට් එකක් තියෙනවා නම් චුට්ටක් කියන්න බලන්න. නැත්නම් එන්ඩ් කරන්න පුළුවන් අපිට. no. okay. yes no. එහෙනම් thank you හැමෝටම join වුණාට. එහෙනම් ඔෆා හැමෝටම ඔෆා කියන අපි bye. bye හැමෝටම. Orva. ඔෆා. Yeah.